එළිදරව් 9 වන පරිච්ඡේදය. පස්වැනි දේවදූතයාද හොර නෑව පිම්බේය. එවිට අහසෙන් තාරකාවක් පොළවට වැටී තිබුණා දුටිමි. ඔහුට පාතාලයේ වලේ යතුර දෙන ලද්දේය. ඔහු පාතාලයේ වල විවෘත කළේය. එවිට මහත් උදුනක දුමමින් දුමක් වලෙන් නැගී ඉරත් අහසත් වලේ දුමෙන් අඳුරු විය. ඒ දුමින් පළඟැටියෝ පොළොව පිටට නික්ම ආවෝය. පොළොවේ ගෝනුස්සන්ට බලය තිබෙන්නාක් මෙන් උන්ට බලය දෙන ලද්දේය. තවද දෙවියන් වහන්සේගේ මුද්‍රය තමුන්ගේ නළල්වල නැති මිනිස්සුන්ට මිස පොළොවේ තණකොළවලටවත් කිසි අමුදයකටවත් කිසි ගහකටවත් අනතුරු නොකරන හැටියට උන්ට කියන ලද්දේය. උන්ට අවසර දුන්නේ මිනිසුන් මරණ පිණිස නොව ඔවුන් පස්මසක් වධ කරනු ලබන පිණිසය. ඔවුන්ගේ වේදනාව මනුෂ්‍යයෙකුට ගෝනුස්සෙක් ඇන්න කල හටගන්න වේදනාව මෙන් වූයේය. ඒ දවස්වලදී මනුෂ්‍යෝ මරණය සොයන්නෝය. නමුත් කිසිසේත් එය සම්බ නොවන්නේය. මැරෙන්ට ආශාවන්නෝය. එහෙත් මරණය ඔවුන් කෙරෙන් පලා යන්නේය. පළඟැටියන්ගේ ආකාරය යුද්ධයට සැරසී සිටින අශ්වයන්ට සමානය. උන්ගේ ඉස්පිට රන් වැනි වූ ඔටුනු තිබුණාක් මෙන් විය. උන්ගේ මුහුණු මනුෂ්‍යයන්ගේ මුහුණු වාගේය. ස්ත්‍රීන්ගේ හිසකේ මෙන් කේශ උන්ට තිබුණේය. උන්ගේ දත් සිංහයන්ගේ දත් වාගේය. යකඩ ලයවසුන් මෙන් ලයවසුම් උන්ට තිබුණේය. උන්ගේ පියාපත්වල ශබ්දය යුද්ධයට දුවන බොහෝ අශ්වරථවල ශබ්ද වාගේය. ගෝනුස්සන්ට මෙන් වල්ගද කටුද උන්ට තිබේ. මනුෂ්‍යන්ට පස්මසක් අනතුරු කරන්ට උන්ගේ බලය තිබුණේ උන්ගේ වල්ගාවලය. පාතාලයේ දූතයා උන් කෙරෙහි රජ විය. ඔහුගේ නම හේබ්‍රෙව් භාෂාවෙන් අබද්දෝන්ය, ග්‍රීක් භාෂාවෙන් අපොල්ලියෝන් යන නම ඔහුට ඇත්තේය. පළමුවැනි දුක පසුය. මින් පසු තව දුක් දෙකක් පැමිණෙන්නේය. සවෙනි දේවදූතයාද පිම්බේය. එවිට ඒප්‍රාත් යන මහා ගංගාව ළඟ බඳින ලද දේවදූතයන් 4 දෙනා මුද්‍රා කරපන්නයි හොරණාව ඇතුව සිටිය සවෙනි දේවදූතයාට කෙනෙක් කියන ශබ්දයක් දෙවියන් වහන්සේ ඉදිරියෙහි තිබෙන රන් පූජාසනයේ අන් 4 කෙරෙන් මට ඇසුනේය. එවිට මනුෂ්‍යයන්ගෙන් 3 පංගුවක් මරණ පිණිස නියම පැයටත් දවසටත් මාසයටත් අවුරුද්දටත් සූදානම් කරනු ලැබ සිටි ඒ දේවදූතයන් 4 දෙනා මුදනු ලැබුවෝය. අසරු සේනාවල ගණන 20 කෝටියක්ය. ඔවුන්ගේ ගණන කියනවා ඇසීමි. මෙසේ අශ්වයන් උන් පිටහුන් අයද දර්ශනයෙන් දුටිමි. ගිනිද ගිනිගල්ද ගෙන්දගම්ද ආකාර වූ ලයවසුම් ඔවුන්ට තිබුණේය. අශ්වයන්ගේ හිස් සිංහයන්ගේ හිස් වාගේය. උන්ගේ කටවලින් ගිනිද දුම්ද ගෙන්දගම්ද නික්මුණේය. උන්ගේ කටවලින් නික්මුණු ගිනිද දුම්ද ගෙන්දගම්ද යන මේ පීඩා තුنين මනුෂ්‍යයන්ගෙන් 3 කොටසක් මරනු ලැබුවෝය. මක්නිසාද ඒ අශ්වයන්ගේ බලය තිබෙන්නේ උන්ගේ කටුවලත් වල්ගාවලත්ය. එසේය උන්ගේ වල්ගා සර්පයන්ට සමානව ඉස්වලින් යුක්ත විය. ඒවායින් උන් අනතුරු කරති. මේ පීඩා වලින් මරණු නොලැබ ඉතිරි වූ මනුෂ්‍යෝද යක්ෂයන්ටත් දකින්ට අසන්ට හෝ ඇවිදින්ට නොපුළුවන් රන් රිදී පිත්තල ගල්ලී යන රූපවලටත් නමස්කාර නොකරන ලෙස තමුන්ගේ අත්වල වැඩ ගැන පශ්චත්තාප වුණේ නැත. ඔවුන්ගේ මිනී මැරීම්ද මායම්ද වේශ්‍යාකමද සොරකම්ද ගැන ඔවුහු පසුතැවිලි නූනෝය. ආමෙන්.